අපි අද දිව්‍ය පූජාව පවත්වන්නේ ගරු ඩේමියන් ප්‍රනාන්දු හා ගරු රශ්මී ප්‍රනාන්දු පියවරුන් සමගින්. එලෙසම මේට 7 වසරකට පෙර පාස්කුදා බෝම්බ ප්‍රහාරය නිසා ව්‍යසනයටපත් අපේම ජනතාව සිහි කිරීමට මෙහි එක් වූ ඔබ සැමද ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නෙමු. මේ අවස්ථාවේදී මේ කාරණය පිළිබඳව සම්පූර්ණ වශයෙන් යුක්තිය ඉටුවීමේ අපේක්ෂාවෙන් සිටින අපි සෑම දෙනා වින්දිත වන්ට සාධාරණයක් ඉදිරියට ලෝකයේ තුල මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට අපට මඟ පෙන්වන ලෙස ඉල්ලා දෙවි පියාණන්ට යාඥා කරමු. පීඩිත වූ සියලු දෙනාටම ශාන්තිය ලැබෙන ලෙසද ජීවිත අහිමි වූ අයගේ ආත්මවලට නිත්‍ය සැතපීම ලැබෙන පිණිසද අද අපි මේ දිව්‍ය පූජාව ඔප්පු කර යාඥා කරමු. ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් චුදාත්මයන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමග පවතිවා. සහෝදර සහෝදරියනි, මේ දිව්‍ය පූජා යාගය සිදු කිරීමට අප නිසි ලෙස සූදානම් වන පිණිස අපි අපේ පව් සිහි කර කමාව ඇද සිටිමු. ක්‍රියාපොතේ එවිට 11 දෙනා සමග නැගී සිටි පේදුරුතුමා ශබ්ද නගා ඔවුන්ට මෙසේ කීය. ජුදෙව් ජනේනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න. මගේ වචනවලට සාවධානව සවන් දෙන්න. පේදුරුතුමන්ගේ පළවෙනි හසුනෙහි 2:20 සිට 25. ඔබ වරද කොට ඊට සුදුසු දඬුවම ලබන කල්හි ඉවසන්නාහු නම් එහි කුමන වටිනාකමක් තිබේද? එහෙත් ඔබ යහපත් කොට ඒ ගැන දුක් විඳිමින් ඉවසන්නාහු නම් එය දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න දෙයකි. I am the good shepherd. I know mine and mine know me. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ජීවතුමාන් විසින් ලියා තිබෙන පරිදි දේව වාක්‍ය නම් මෙසේය. ජේසුස් වහන්සේ කතා කරමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවි අන් තැනකින් නැගී පැන එන්න සොරෙක්ද කොල්ලකන්නෙක්ද වේ. එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්න බැටළුවන්ගේ ඉඬේරාය. අම්මේ තාත්තේ දුවේ පුතේ මේ උතුම් වූ දාවසේ ස්වාමීන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුමී වහන්සේට සත්‍යනාමය. දිනය 2019 අප්‍රේල් 21.
වේලාව උදෑසන 8:45යි. නගර සංඛ්‍යාව 3යි. නිගම්බෝ, කොළඹෝ, බැටික්ලෝ. ජීවිතේ නැති වූ සංඛ්‍යාව 300ට අධික ප්‍රමාණයක්. තුවාල වූ සංඛ්‍යාව 500කට අධික ප්‍රමාණයක්. දේවස්ථාන 3ක්, සුපිරි හෝටල් 2ක් සහ ආපන ශාලාවක්. මුළු බෝම්බ සංඛ්‍යාව 6ක්. ආදරණීය අමේ තාත්තේ දුවේ පුතේ, ඊට පස්සේ වෙච්ච දේ ඔබ අවුරුදු 7ක් පුරාවට කියවලා තියෙනවා, අහලා තියෙනවා, මෙනෙහි කරලා තියෙනවා. තාමත් අපි ඒ සම්බන්ධයෙන් යුක්තිය සාධාරණය සොයමින් ඉන්නවා. අපි අපිට පුළුවන් ආකාරයෙන් අපි ඒ දරුවන්ට, දෙමව්පියන්ට, ඒ අගතියටපත් වෙච්ච පාර්ශවයන්ට අපි උදව් වෙන්න උත්සාහ කෙරුවා. අපි තාමත් උදව් වෙනවා. ඔබට අවුරුදු 7ක් පුරාවට මේ දේ බොහොම තදින් දැනුණා නම්, තමන්ගේම දෙයක් හැටියට දැනුණා නම්, මම ඔබට කියන්නට යන්නේ මේක මට දැනෙච්ච හැටි. මේක මට අයිති වෙන්නේ කොහොමද කියලා. මම එන්නේ කටුපිටිය මීගමුව කටුපිටිය දේවස්ථානේ. මේ දේවස්ථානේ පමණක් මේ 300 දෙනා අතරින් 117 දෙනෙක් ආච්චිලා සීයලා අම්මලා තාත්තලා දූ දරුවෝ මාත් එක්ක දහම් පාසල් ගිය අය, ඉගෙන ගත්තු අය මේ බෝම්බේදී නැති වෙනවා. මේ වෙලාවේ මගේ අම්මයි, මගේ සිස්ටර් ඉල්ලෝයි, මගේ මල්ලිගේ නෝනයි පල්ලියේ ඇතුලේ ඉන්නවා. මේ මට තියෙන සමීපතාව. මම දහම් පාසල් ගිය තැන. මේක වුණාට පස්සේ මේ අගතියටපත් වෙච්ච අයගේ මස්, මාංශ, ඇටකටු මේ පල්ලියේ තියෙන ආල්තාර රෙදි වලින්, මේ ජනෙල් වලට දාලා තිබුණු රෙදි වලින්, කාපට්ස් වලින් මම මේ අද්දකින් ඇද්දා. එදා රෑ මීගමු මහා ස්පිරිතාලේ ඔක්කොම බඩිස් ටික දාලා තියෙද්දි, මොකද කාලේ ගත වෙලා, පැය කීපයක් කාලේ ගත වෙලා හොයාගන්න බෑ, ඥාතින්ට හොයාගන්නත් බෑ. ඒ තරම් ඩිස්ෆිගර් වෙලා තියෙද්දි මම වට කීපයක් මේගොල්ලන් එක්කන් ගියා. අඩුතරමේ සයින් එකක් තියෙනවා නම් කියන මම එකින් එක ඇරලා ආයෙ බලන්නම්, ඔයගලන්ට අවිලා කතා කරලා කියන්නම් කෙනා ඉන්නවද නැද්ද කියලා. ඒ නැතිවෙච්ච අගතිය නැතිවෙච්ච දරුවන්ගේ දෙමව්පියන්ට, විශේෂයෙන්ම දරුවන්ට, දෙමව්පියෝ නැතිවෙච්ච දෙන්නම හෝ එක්කෙනෙක් නැති වුණු විශේෂයෙන් බ්‍රෙඩ් විනර් නැතිවෙච්ච ඒ දරුවන්ට මම තාමත් උදව් කරනවා. මම දන්නවා ඔයගොල්ලෝ අතරින් ඉන්න අය තාමත් ඒගොල්ලන්ව කම්පැනි කරනවා කියලා. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ, මේ කේතනීය තත්වය මට දැනෙච්ච හැටි, මම කොහොමද මේකට සම්බන්ධ කියලා හුඟක් අය දන්නේ නැති නිසායි මම මේ විස්තරය කිව්වේ. මම දන්නවා මම ඊට කලින් 2023 ඉඳන් මම ඔමාහා හිටියේ. ඕගොල්ලෝ මේ දේ මෙතන පවත්වනවායි කියලා මම දැක්කා Facebook එක හරහා. මේ වගේ දෙයක් සමරුමක් තියෙනවායි කියලා. මම හිතුවේ නෑ මට කවදාවත් LA එකට ඇවිල්ලා මෙහෙම කතා කරන්න පුළුවන් වෙයි කියලා. මේක තමයි මට කටුපිටියට මේ 114 සහ පහසු ප්‍රහාරයේ විද්‍යුතයන්ට තියෙන කිට්ටුව සහ අයිතිය. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ, අවුරුදු 7ක් තිස්සේ අපි තාමත් යුක්තිය හොයනවා. අපි යුක්තිය සාධාරණය හොයනවා. නමුත් මෙච්චර වේදනාව විඳලා, මෙච්චර ඒ වේදනාවට කිට්ටුවෙන් අත්දැකලා, මගේම අය, මගේම ජාතීන්, මගේම ගමේ මම දහම්පසල් කියතන මගේ ඇතුලේ ඉඳි මේ නැති වෙච්ච තැන් මම අහපු කතා මට වෙනම පැය ගානක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න පුළුවන්. අවුරුදු 7ක් ඇතිව මගෙන් අහපු දෙයක්. ඒ නිසා මම හිතනවා මේ මීට පස්සේ මේ දේශනාවේ කොටස ඔයගොල්ලෝ ඕනනම් S2 වහගෙන භාවනාවක් හැටියට අහගෙන ඉන්න. මොකද මෙතනින් යද්දී ඔයගොල්ලන්ගේ හිත සෝ වෙලා ගියේ නැත්තම් මට ඕනේ එක්කෙනෙක් ගැන හිතක් මේ වෙලාවේ සෝ වෙන්න. මොකද අවුරුදු 7ක් කියන්නේ මහා ලොකු කාලයක්. අපිට සෝ වෙච්ච නැති හිත ගොඩාක් තියෙනවා. මම මගෙන් කල්පනා කරුවේ අපි යුක්තියයි සාධාරණයයි කියලා අපි මේ හොයන දේ තුල
අපිට සමාව දීම කියන එක අමතක වුණාද කියලා. සමාව දීම අමතක වුණාද කියලා. අපි අද කියවීම තුන හරියට බැලුවා නම් පළවෙනි කියවීමේ බොහොම ලස්සනට කියන උන්වහන්සේට ලැබිච්ච උපරිම ස්ථානය ලැබුණා. දෙවියන් වහන්සේට විතරයි උන්වහන්සේ දෙවෙනි උනේ. ඒ මොකද උන්වහන්සේ ඒ තරම් අර අසරණ බැටළුවෙක් වගේ අද කියවීම ඔක්කොම බැටළුවන් සයිඩේනම් ගැන තියෙන්නේ. උන්වහන්සේ කීකරු වෙච්ච නිසා, පහත් වුණු නිසා. නමුත් උන්වහන්සේට ලැබුණේ උපරිම තත්ත්වය. දෙවියන් වහන්සේට විතරයි උන්වහන්සේ දෙවෙනි උනේ. ඒකම දෙවෙනි කියවීමේ ඉතාමත් ලස්සනට කියනවා උන්වහන්සේ බොරුවක්වත් කිව්වේ නැහැ. උන්වහන්සේ බොරුවක්වත් කිව්වේ නැහැ. නමුත් උන්වහන්සේ ඒ යුක්තිය සාධාරණීය දෙවියන් වහන්සේට බාර කෙරුවා. නිකමට අහන්න මේ උන්වහන්සේ බොරු කරලත් මෙහෙම ඉන්නේ. උන්වහන්සේ වැරද්දක් කරලත් මෙහෙම කුරුසපත් උනේ. උන්වහන්සේ දා යුක්තිය සාධාරණීය ඉල්ලලා කෑ ගැහුවා නම් කුරුස ගහේදී උන්වහන්සේ ඔය ගමනේ යයිද? එහෙම උන්වහන්සේ එහෙම නොකිය නම් අද අපිට සැනසීමක් තියෙයිද? ගැළවීමක් තියෙයිද? අපි ඉස්ලාම් කෑ ගහන උන්වහන්සේගේ යුක්තියට. අදනි අමේ තාත්තේ දුවේ පුතේ මම මේ කියන්නේ අපි යුක්තිය ඉල්ලලා සාධාරණ ඉල්ලලා කෑ ගහන්න එපා කියනවයි නෙමෙයි. යුක්තිය උදෙසා සාපිපාස වන්නෝ භාග්‍යවන්තයෝය මේ ජේසුස්ගේ වචන මක්නිසාද ස්වර්ග රාජ්‍ය වුන්ගේ අපි අනිවාර්යයෙන්ම යුක්තිය ඕන අපි හොයාගන්නට ඕන. මොකද දෙවියන් නමුත් ජේසු ඒ යුක්තිය දෙවියන් වහන්සේට බාර කෙරුවා. දෙවියන් වහන්සේට බාර කෙරුවා. උන්වහන්සේ යුක්තිය බාර කරන ගමන් ජේසු මොකක්ද කිව්වේ? ස්වාමිනී මොවුන් කරන දේ නොදැන කරන නිසා මොවුන්ට සමාව වෙන්න. අපේ ආගමේ පටන් ගත්ත තැන උතන. ආරම්භය උතන. අපිට සමාව දෙන්න බැරි නම් ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ඉල්ලන යුක්තියේ තේරුමක් නැහැ. අපේ ආගම පැවතුනේත් ආරම්භ වුනේත් පවතින්නේ ඒ සමාව දීම තුල. සමාව දෙන්න බැරි ක්‍රිස්තියානියෙකුට ඒ ආගමේ පැවැත්මක් නැහැ. ආගමේ අරටුව සමාවයි. ජේසු පටන් ගත්තේ එතන. එතනට ඒ සමාව දෙන්න සුද්ධෝතම පාප වහන්සේලා හිටපු අය උන්වහන්සේට වෙඩි තිබ්බාට සමාව දුන්නා. ඒ අය බලන්න ගියා, හිරගෙදරට ගියා. සමාව දෙන්නට අපිට මං හිතන්නේ ආදරය කරන්නට වඩා වැඩි ශක්තියක් ඕන. ලොකු කොන්දක් ඕන. ලොකු පරිත්‍යාගයක් ඕන. ඒ ජේසු ඒ දේ කෙරුවා. අපි උන්වහන්සේගේ අනුගාමිකයෝ නම් ශ්‍රාවකයෝ නම් අපි ඒ දේ කරනවා නම් අපි හැමදාම කුරුසේලගා ගීතිකාව කියද්දි මොකද්ද කියන්නේ? අපි කියන්නේ ඉන්දිනා ලෙස මා කැඳවා කල්වාරිය මත නංවා ඔබ හා සිටිමු කුරුසේ දිනා සමිතේ ඔබ සමග මම ඉන්නවා. ඔබ සමග මම කුරුසේ ඉන්නවා. ඔබ සමාව දුන්නා නම් මම සමාව දෙනවා. අපි හැමදාම ස්වර්ගයේ වැටෙන්න කියන්නේ ඔය දේ නෙමෙයිද? අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැන. අපි හැමදාම ඔය දේ කියනවා. අපි අවුරුදු 7ක් තාමත් සමාව දුන්නේ නැත්නම් ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ දෙපා නමල මං ඉල්ලන්නේ සමාව දෙන්න. ඔබ කවදාවත් සමාව දීම තුල යුක්තිය ඉල්ලන්නේ නැති එකෙන් අයින් වෙන්නේ නැහැ. හැබැයි මං එතනට එන්නම් ඔබ දෙවියන් වහන්සේ ඉස්සරහා ඔබව නිවැරදි කරගන්න. මොකද මම හැමතිස්සෙම මගෙන් අහන ප්‍රශ්නය මම හිතා ඔගොල්ලෝ දන්නවා කිත්සිරි ෆර්නැන්ඩෝ කියන අපේ යකඩ තලන්නාගේ සින්දුව කියපු ඒ කිත්සිරි ෆර්නැන්ඩෝ අපතරින් සමුගත්ත ඊයේ පාන්දර මම එයාත් එක්කත් කියපු දෙයක් මම මේ බෙදාගත්තා. මම එයාට කිව්වා මම මගේ දේශනාවේදී මේ දේ කියනවා. ඒ තමයි කිත්සිරි මේ පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලාවේ තරම් මම කියන්නේ කොහොමද ඒක උනේ කවුද ඒක කරුවේ මම ඒවා සාධාරණීකරන්න යන්නේ නැහැ.
හැබැයි මම එයාටත් කිව්වේ මම මරණ වෙලාවේ මං ආසයි මෙන්න මේ අය හිටියා වගේ සූදානමකින් ඉන්න. මොකක්ද ඒගොල්ලෝ හිටපු සූදානම? කැමැත්තෙන් පල්ලියට ආවා. සියලු බල දෙවියන් වහන්සේගේ සහෝදරණිය ඔබට ඒ ආඥාව කියලා ජේසුගෙන් සහෝදරයන්ගෙන් දෙවියන්ගෙන් සමාවිල්ලා ඊට පස්සේ ජීවිතේ මුළු අපේ සාන්ත සභාවේ එක චක්‍රයක් ගත්තාම එක අවුරුද්දක එක චක්‍රයක් ගත්තාම එකම එකපාරයි අපි අපේ බෞද්ධිස්ම පොරොන්දු අලුත් කරනවා. There's only one time we renew our baptismal vows, either at the baptism or at the confirmation or every liturgical year we renew this during the Easter Sunday or Easter Vigil. That's the only time we say, I detest and I deny Satan and all his powers, and I believe in God, Jesus, Mary, and all the saints and the church. And they said that. ඒගොල්ලෝ එදා මේ දේ කියලා හිටියේ. ඊට පස්සේ ලබන්න ආපුවම ජේසුවත් ලබලා හිටියේ. ජේසුවත් ලබලා ජේසුත් එක්ක මේ සංවාදයේදී තමයි මේ දේ මොන හරි දෙයක් නිසා වෙන්නේ. ආයෙත් කියනවා කවුද කෙරුවේ කොහොමද කෙරුවේ කවුද පිටිපස්සේ ඉන්නේ? Let God and the judiciary system decide. නමුත් අහන්න ඒගොල්ලන්ගේ සූදානම ඒගොල්ලන්ට තිබ්බ තරම් සූදානමක් අපේ මරණ මොහොතේ අප මරණ මංචකේ අපිට තියෙයි. ඒ තරම් ලැබියාවක් දෙවියන් වහන්සේට. අපි ඒ තරම් සූදානමකින් ඉඳීද? අනිත් පැත්තට අහන්න මේ ප්‍රශ්නේ අවුරුදු 7ක් තිස්සේ මේ යුක්තිය ඉස්සරහා කෑ ගහන්න ගිහිල්ලා අපි අපේ ජජ්මන්ට් අපි ඉදිරිපත් කරන්න ගිහිල්ලා අපි කොයිතරම් අපේ ආත්මය අපිරිසුදු කරගත්තද? අපි කොයිතරම් how much we have wounded our own soul with resentment, anger, wrong judgments perhaps, our own conclusions. අදේ වගේ දෙයක් අපිට මෙතනදී වුණොත් එහෙම නොවේවා. එහෙම වුණොත් අපි ඒ තරම් සූදානම්කින් ඉන්නේ. So my point here is that they are going to the Lord, and church, and we should clap here. Church has already recognized them, 117 and plus everybody else who are Catholic, already in the path of sainthood. They are closer to God. But are we closer to God for 7 years? That's my worry. That's why I want you to heal. That's why I care for. That's what I care for. I want you to heal your souls. Yes, justice has to be served. We should know who are there so that we can avoid things in the future. We know how to make right judgment in the future. But are we clear before the Lord? Are we following his example? Now, how do we follow his examples? Example is Christ. He says, I am the good shepherd. I know my own and they know me. They listen to me. Everybody I said has touched the Sri Lankan soil. If you do not know how to understand this parable of the good shepherd, try to understand it this way. හිතන්න එඩේරෙකුයි ගොපල්ලෙකුයි. ඔබලන්ගේ අනිත් ඕනම ආයතනයක වැඩ කරන තැන ඔබලන්ගේ නායකයෝ ගැන මේ රට ගැන මේ රටේ නායකයෝ ගැන අපේ රට ගැන අපේ නායකයෝ ගැන සහ ජේසු අපිට ඉදිරිපත් කරන නායකත්වයේ සංකේතය මොකක්ද කියලා. පළවෙනිම දේ. බලන්න ගොපල්ලෙක් සහ ඉන්දේරෙක්. ගොපල්ලා කොහෙන්ද යන්නේ? ගොපල්ලා කියන්නේ සාමාන්‍යයෙන් හරක්, ඌරෝ, එළුවෝ දක්කන අය. Okay? So the Indera is the one who takes care of the sheep. Right? Okay. So අපි දන්නවා ලංකාවේ අපේ තාත්තගේ මහා ගෙදර කිව්වේ කිරිගේ කියලා. ඒ කාලේ කරන්ත තිබුණා මේ හරක් හිටිය නිසා මම දන්නවා ටිකක් මේ කොහොමද හරක්ව දක්කන්නේ කියලා. සාමාන්‍ය කොහොමද හරකත් එක්ක නැත්නම් එළුවොත් එක්ක යද්දි බලන කෙනා කොහොමද යන්නේ? පිටිපස්ස.
ගොපල්ලෙක් සාමාන්‍යයෙන් යන්නේ තමන්ගේ සතාට පිටිපස්සේ. ඉන්දියාවේ යන්නේ කොහෙන්ද? ඉස්සරහින්. බලන්න ජේසුස් මේ නිකන් නෙමෙයි මෙයා පාවිච්චි කරන්නේ. හරි. ඉස්සරහින් යද්දී ආදරණීය අම්මතාද දුවේ පුතේ ජේසුස් කියනවා බැරි වෙලාවකට විනාශකාරයෙක් ආවොත් ඉස්ලාම් මොන දෙන්නේ කවුද? ජේසුස් වහන්සේ කිව්වා විතරක් නෙමෙයි මේ පෙන්නවා කුරුසගසේ. ඉස්ලාම් මොන දෙන්නේ එඬේර. එඬේර තමයි ඒ ව්‍යාග්‍රය හරි ඒ කොටිය හරි මේ සතුන් වල තමන්ගේ රැළ දැහැ ගන්න සතාව එක්ක ගහලා අයින් කරන්නේ නැත්නම් ඒකට මුහුණ දෙන්නේ. තමන්ගේ රැළ සුරැකව තියාගන්න. නමුත් මේ කෙනා ගොපල්ලා මොකද කරන්නේ? ගොපල්ලා යන්නේ පිටිපස්සෙන්. එතකොට බැරි වෙලාවකට ව්‍යාග්‍රයෙක් ආවොත් කොටියෙක් ආවොත් danger, in case of danger, who would face the danger first? The cattle. He runs away. Or she runs away. The first thing. Second, what do they have in their hands? In their Gopala gate මොකද තියෙන්නේ? කෙවිත. කෙවිත. කෙවිතෙන් ගහන්නේ කාටද? සතාට කියන්නේ තමන්ගේම සතාට. තමන්ගේම සතාට. Whereas what do the shepherds have in their hands? A staff with a crook like this. And for what? To guide and also to ward off the danger. And if there is one or two from the same flock goes astray, and they put the crook around their neck, get them back on the track. So gently is done. It doesn't hurt the animal, but it hurts the invaders, predators. Because he uses his staff to keep the other animals away. He doesn't beat his own flock. Second. Third, දැන් මම කිව්වා ගොපාලා යන්නේ පිටිපස්සෙන්. එතකොට ගොපාලා ගත්තේ ඉතන කෝටුවෙන් කෝටු මස් කිරීමේ නීතිය තමයි මේ ගොපාලා පාවිච්චි කරන්නේ. තමන්ගේම රැළට ගඟහා. හරි. ඉන්දියාවේ පාවිච්චි තමයි එන්නේ යන්නේ ඉස්සරහින්. බැටළුව ඉන්නේ පිටිපස්සෙන්. What is the guarantee you have that these sheep would follow the shepherd? What is the guarantee? Have you ever thought of this? How many times we have heard this gospel? So Jesus says, I know my own and they know me, they listen to me. So which means when the shepherd walks, he walks ahead and he makes noise. He talks to his own flock. And the flock understands just their own master. And he was pretty clear, Jesus was pretty clear, he says, they do not listen to anybody else. They know only the intonations and tones of their own master, and that's it. Forgiveness for one another, for ourselves, and healing in our hearts. So as we listen, as we come to the end of this song, and the music would continue, I would invite you, come yourself with the candles in your hands, lit up candles in your hands, offer them before the statue, and this is the statue which stood with all the blood stains of hair and flesh and blood of these victimized children and parents and grandparents, and this statue stood still. It never fell down. So come forward and offer and think of these people, think of your own forgiveness, and ask them, intercede for us on our behalf, for our forgiveness, and also for the justice that we are asking for. Avnang Dev Mandir Uttana
දිව්‍ය යාග සමරුවේ ආසිරි ලැබුව දේව පාමුලේ ඒ ප්‍රාණ දුන්නු නැසියන් අපේ කීරාව නැංගු දේව වන්දිවේ උත්තාන දිව්‍ය යාග සමරුවේ ආසිරි ලැබුව දේව පාමුලේ අපරාධි සැම සින්දා ලෙස් මා ප්‍රේමවන්ත ජේසුනි දයා ඒ පාපියුන්ට දී ඔබේ කමා අපරාධි සැම සින්දා Lesa pipasin peluena ma premavant Jesuni daya ne papi unte di obe sama Hallelujah Samurume asarne divi pidu nasiyannane suralova asiri labeva divya paamule suralova asiri labeva divya paamule Obedecin
Please stand. චුද්ධෝ සභාවට විශේෂයෙන් ගරු දේමියන් පියතුමන් හා ගරු රශ්මි පියතුමාද නූතන ලෝකයේ අභියෝග හමුවේ ඔවුන්ගේ අපෝස්තලිකත්වය මෙහෙය ඉටු කරන්නට බලය ලැබෙන පිණිස අපි යාඥා කරමු. දයාබර දෙවි
වියෝග දුක් දුරු කර ඔවුන්ට ශාරීරික හා අධ්‍යාත්මික සුවය ලැබෙන පිණිස අපි යාඥා කරමු. සදාකාලික පියාණෙනි, අප අතරින් බිය වුණු අපගේ ආදරවන්තයන්ට විශේෂයෙන් ඉක්සිරි ප්‍රනාන්දු, ධනුෂ්ක ප්‍රනාන්දු, ධර්මසේන සිල්වා යන අයගේ ආත්මවලට නිත්‍ය සුවය ලැබෙන පිණිස අපි යාඥා කරමු. ස්වාමිනී සියලු අයහපතින් මුදා ගන්නා මෙන්ද අපේ ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයත සිටිමු. එවිට වහන්සේගේ කරුණාව අපි කාට සාමය පතමු. Yeah.
පමණක් නොව අප මුළු දිවියෙන්ම වහන්සේට සැබෑ ප්‍රශංසාව හිමි කරමින් ඔබ වහන්සේගේ ස්වර්ග සම්පත්තිය මුක්ති විඳින සඳහා අප හැම හේතුවන්තම් කළ මැනව. මේකදී අප ස්වාමින් වන යේසුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. Amen. Present in the Council General, we have Miss Rekha among us. And yes, Miss Rekha. Thank you so much for being here. And those, anybody else who is here, and I do not know about by face, and thank you so much for coming. And so I'll go with my announcements. So on behalf of the Catholic community, I just want you to know Kitsiri Fernando, so famous Mimaso member. If you know him by Yakada Talana. Yakada Talana was done by Joby Pereira and Mimaso. So he was the bass guitarist. And he passed away just yesterday, early in the morning. So please contact the family for funeral arrangements. And please keep him and the family, the daughter and mom in your prayers. God bless you, the Father, and the Son, and the Holy Spirit. Amen. Let us go in peace, glorify the Lord by our lives. And let's meet at the refreshment hall as quickly as possible because there is something else happening at the